පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න යන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය පිරිනිමුවන මහා රාහු දමනය ගැනයි. ඉතින් ඔබ තාමත් අපගේ දිනුසසර නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වනමින් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි කතාව අහමු. දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා ගිය දිව්‍ය පුත්‍ර සමූහයක් රාහු අසුරේන්ද්‍රයා හමු වී මෙසේ පවසන්න වුණා. අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙවැනි ගුණයන්ගෙන් සහ ආශ්චර්යයෙන් යුක්තයි. අසුරය ඔබද ගොසින් උන්වහන්සේගේ ඒ අසිරිය දැක බණ අසා එන්න යයි පැවසුවා. මේ රාහු අසුරේන්ද්‍රයා කියන්නේ යොදුන් දසදහසක් විශාල වූ මහා මේරු පත්ලෙහි පිහිටි අසුර භවනෙහි වෙසෙන යොදුන් 4800ක් උසකින් සමන්විත එක ඇඟිල්ලකින් හිරු මණ්ඩලත් සඳ මණ්ඩලත් වසාගත හැකි දැවැන්ත ශරීරයකින් යුක්ත වූ කෙනෙක්. ඒ හේතු නිසාම ඔහු මේ තුන් ලොවෙහිම මට වඩා තේජසක් සහ ප්‍රතාපවත් ශරීරයක් ඇති කෙනෙක් නැතැයි සිතමින් මහත් වූ අදිමානයෙන් තමයි හිටියේ. ඉතින් මෙබඳු අදිමානයකින් සිටි ඔහුට දෙවියන්ගේ මේ කතාව විහිළුවක් ලෙස සලකා සමච්චලයෙන් තොපගේ ඔය කියන බුදුන් කොයි වගේ කොපමණ විශාල කෙනෙක්දැයි ඇසුවා. එවිට දෙවියන් කියා සිටියේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ 12 රියන් උස ඇති රියන් 6ක් බැම මඬුළු සහිත වූ 18 රියන් බුද්ධ කායකින් හෙබි උත්තමයන් වහන්සේ නමක් බවයි. එවිට රාහු අසුරේන්ද්‍රයා මහා හයියෙන් සිනාසී යොදුන් 12ක් උස ඇති මහා බ්‍රහ්මයාට පවා මගේ ධනවත් ඇල්ලීමට නොහැකි සදෙව්ලොව ගෞතුණක් උස දෙවියෝත් මගේ ඇඟිලි පුරුකක් තරමටවත් නැහැ. තොප කියන්නේ තොපගේ ඔය 12 රියන් උස ඇති බුදුන් කරා ගොස් මට වඳින්න කියාද? එවිට දෙවියෝ මෙසේ කියන්නට විය. අසුරය නුඹ වගේ අසුරයෝ දහසක් එකා පිට එකා නැගගත්තත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හිස් මුදුනවත් දකින්න ලැබෙන්නේ නැහැ කියා බුදුගුණ වර්ණනා කරන්න වුණා. එබස් ඇසූ රාහු අසුරයා හොඳටම කිපී ශ්‍රමණ බවත් ගෞතමයන් සමග උස මහතට වාද කරමි වාසිබස් කියා භාග්‍යවතුන් වහන්සේ හමුවීමට පිටත් වුණා. එදින හිමිදිරියේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලොව බැලූ අප මහා කාරුණිකයන් වහන්සේගේ බුදුනෙතට රාහු දමනය සහ ඔහු නිසා බොහෝ සත්වයන්ට අධිගමනය වෙන බව දැන ආනන්ද තෙරුන් වහන්සේ කැඳවා මෙසේ කියන්නට විය. ආනන්දය, අද රාහු අසුරේන්ද්‍රයා මා සමග උස මහතට වාදයකට පැමිණෙයි. ඒ නිසා මෙම උස්සූ යහන ඉවත් කොට මාහට සැතපී සිටීමට බිම බුද්ධ ආසනයක් පනවන්නේයි වදාළසේක. මෙසේ උන්වහන්සේ සැතපෙන ඉරියව්වෙන් සිටීමට තීරණය කළේ කෙනෙකුගේ ශරීරයේ අංග තව කෙනෙකුට පැහැදිලිව හා කුඩාවට පෙනෙන හොඳම ඉරියව්ව සැතපෙන ඉරියව්ව නිසාවෙනි. එවිට ආනන්ද හිමියන් පැන වූ ආසනය මත භාග්‍යවතුන් වහන්සේ දකුණට සිරසලා බස්නාහිරට පිටලා නැගෙන හිරට ශ්‍රී මුඛයලා උතුරු දිගට දෙපයලා ශ්‍රී පාද දෙක එකක් පිට එකක් තබාගෙන දක්ෂිණ ශ්‍රී හස්තය මත සිරස තබාගෙන වාම ශ්‍රී හස්තය ශ්‍රී ශරීරයේ සුරක්ත වූ සිවුර මත තබාගෙන සිංහ සෙයියාවෙන් සැතපී සිටිසේක. ඒ වෙලෙහි රාහු අසුරේන්ද්‍රයා 216ක් මගුල් ලකුණින් සමන්විත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද මූලයට පැමිණ මහා පෞරක් අසල සිටින කොළු ගැටයකුසේ සැඟවී සිට මෙසේ සිතන්නට විය. මේ කෙසේ වූ විස්මයක්ද? දෙවියන් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් කුඩා යයි කීවාට දැන් උන්ගේ පතුල් කෙලවරවත් මට නොපෙනේ යයි එසෙවි බලන්නට විය. එවිට අප භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම සොරයෙන් හඬ අවදි කර ලොව නිම්නාද කරමින් රාහු අසුරින්ද මේ ඔබ එසෙවි කුමක් බලන්නේ දැයි ඇසූසේක. ඒ ශබ්දය කනවැකුණු රාහු අසුරයා ශ්‍රමණ ගෞතමයිනි මා තොපගේ පතුලෙහි කෙලවර කොහේ වෙද්දයි බලමී පැවසුවා. රාහු අසුරින්දය, නුඹ ඔතැන් සිට බවාත්‍රය දක්වා බැලුවත් මගේ පතුල් කෙලවරවත් තට කිසිදා දැකිය නොහැකි බව වදාළසේක. රාහු අසුරේන්ද්‍රයා ඒ හඬ ඇසී
ඔහු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයට මුවා වී ඉන්නා නිසා තිර රෙද්දකින් මුවා වී කතා කරන්නෙකුසේ ශ්‍රී මුඛය නොදැකම මෙසේ සිතූහ. මෙබඳු වූ සිරිපතුල් දෙකක් හා මෙබඳු වූ මధుර නාදයකින් සමන්විත බවත් ගෞතමයන්ගේ ශ්‍රී මුඛය වූ කලී නිසැකවම ඊතා සෝභමාන විය යුතුයයි සිතා අහසේ පෑයූ සඳක් බලන්න වෙහෙසෙන කුඩා කොළු ගැටයකුසේ යොදුන් 4800ක් විශාල වූ රාහු කයවසවා ඇඟිලි තුඩුවලින් එසවි බලන්නට විය. නමුත් කොතෙක් වෙහෙස දැරුවත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛය බලන්නට නොහැකි විය. අන්න එවිට රාහු අසුරයා තුල පැවති තුන් ලොවෙහිම උසස් වූ විශාල කයක් දරන්නේ තමන් යයි සිතා සිටි අදිමානය බිදී ගොස් මෙසේ කියන්නට විය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ බුද්ධ ශ්‍රීය නොදැන, ඔබ වහන්සේම උස්මහත් බව නොදැන, ඔබ වහන්සේම ලෝක ස්වාමී බව නොදැන මා මෙතෙක්කල් ඔබ වැනි ආශ්චර්යමත් උත්තමයෙකු කරා නොයායෙමි. ස්වාමීනි අද පටන් මා ඔබගේ දාසයෙක්මි, ගැත්තෙක්මි, ඔබගේම පාවඳිමි, ඔබ වහන්සේම සරණ යමි. ගැත්තාට අනුකම්පා කර පව්ගෙවා ගන්නට ශ්‍රී මුඛය පෙන්වා වදාළ සේක්වායි ආයාචනා කළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහා වැහි වලාකුලක් පලාගෙන ආ සඳ මණ්ඩලක්සේ තමන් වහන්සේගේ ශ්‍රී මුඛය රාහු අසුරේන්ද්‍රයාට පෙන්වා ධර්මය දේශනා කළසේක. ඒ වෙලෙහි එතනට පැමිණි සුවාසූ දහසක් දෙවියෝ අමා මහ නිවනින් සැනසී ගියහ. රාහු අසුරේන්ද්‍රයා බුදුන් සරණ ගොස් සිටියමුත් ඔහුට මගඵල ලැබීමට වාසනාවක් නොවිය. නමුත් ඔහු සරණ සීලෙහි පිහිටා සද්ධර්ම ප්‍රීතියෙන් මත්ව තමන්ගේ යොදුන් 600ක් දිග ඇති අත් දෙක හිස් මුදුනේ තබාගෙන භාග්‍යවතුන් වහන්සේට 3 විටක් නමස්කාර කර තමන්ගේ වාසභවනට නික්මී ගියා. ඉතින් මෙම දහම් කතාව ඔබට වැදගත් වී නම් ඔබගේ වටිනා අදහස් පහලින් සඳහන් කර අපගේ දිනුසසර නාලිකාවද සබ්ස්ක්‍රයිබ් කර තවත් මෙවැනි වටිනා සදහම් දේශනා නැරඹීමට අප හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. නැවත හමුවෙන තුරු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.